හයි අල වෙල්කම් කියලා ඒ ගන්න එන අපි අද ඇවිල්ල ඉන්නේ ෆයිනල් වීඩියකට හැමල ගැනි කරගන්න තියෙන අන්තිම වීඩියකට ටස්ස ඊළඟ විඩිගෙන අපි ඉන්ෆර්මේෂන් ගැදරින්තික සෙට්ටම් හර එතකට අපි ම ඉස්සල කලින් එක එක්සයිසයක් වලට පොඩි දුන්න මේ නෙක්ස්ටොප්ට ෆයිල් එක තියන් දාන්නක එතකොට මෙ මම වාල ෆයිල් හදල දාන්න ඇති ෆයිල් ෆෝඩොට් පිවයි කියල ම මේ පයිල් එකම දාන්න එකට මම පාවිච්චි කරන්නේ CD දම මෙතන්න පෝල්ඩ යන්න මොන් ෙක්ස්ටප් එකට රයිගේට් කරන මං අත ඉන්ටර්මියල් කෝපන් කර උඩ තියෙන බායකින් ඊට පස්සේ මම යනවා ෆෝල්ඩ එකට නීට පස්සේ මෙතයි ෆයි3.ප එකමන් කෝපි කරගෙන දාන ඩෙස්ටොප් කියන එකට තමයි දාන්න ඕඩේ මෙහෙම දැම්මොත් වෙන්නේ හරිද මෙම දැම්මොත් වෙන්නේ වාට පේනවා ඩෙක්ස්ටොප් කියලා ෆයිල් එකක් ඇතිස් තියෙන්නේ ඩෙක්ස්ටොප් එකට යන්න හරිද ඒකට අපි කරන්න ඕනේ මයික සොලිෂන් එක කියන්න මගේ තන වාල කරලා ඇතික මම කිසි ලයින් කරගන්න ආරම් ඩෙස්ටොප් ආර් ෆයිල් ඇඟති ටෙක්ස්ටොප් කිය දුන්නාව අඩිම වෙලා තියෙන අද ආර් දෙන්න ඕන මතකයින ඩිරෙක්ට්‍රීස්වලට විතර ගෙන ෆෝල්ඩස්වලට විතර හයි දැම්මට ඕනේ ඉස්සලාගේ මේ ෆයිල් 3 එක කොපි කරගන්න ෆයිල් 3.py මේක දෙන්ඩ ඕනේ ඩෙක්ස්ටොප් ෆෝල්ඩ එකට එතකොට මම කරන්නේ පාත්තකත් එක්කම මෙතනදී මම දෙන්ඩෝ මෙතන පාත්තකම දෙනවා ඩෙස්ටොප් කියලා තීද මෙතන මම ඒ ෆයිල් එකට දෙන නම එක්කම දෙන අඩ පාත් එකයි ෆයිල් එකට දෙන දම ඕක රන් කරගත්තර පස්සේ වාට බලාගන්න පුළුව CD බැක් වෙලා එල්ස් දුන්නම් මෙතන ඇවිල්ල ඇති අව කොපි.ප කියන ෆයිල් ඇතිල තියෙන එක ඔන්න අපි රන් කරගමු පයිතන් පයිතන් ගෙදන් ගන්න පුල පයිතන් 3 කියල දාගම පයිතන් 3 වර්ෂන් ඇති කැන කොපි.ප රන් කරලා වයින මේ සින්සන්ස කියලා වෙද එතකට ඔන්න ප්‍රට්ටිකල් වැඩි කරලම තමයි ඔන්න අදවි පටන් ගත්ත එතකට අද අපිට කතා කරන්න තියෙන එක තමයි නෙත්වර්ක් කමාන්ඩ්ස් කීපයක් තියෙන අපිට කතා කරන්න එකක් තමයි if config කියන එක හරිද මේ if config කියන කමාන්ඩ් එක තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ මේකදී ඉස්සර sudo if config තමයි ගන්න ඕනේ කියන්නේ sudo කියන්නේ අපි admin privileges දෙන්න ඕනේ එහෙම දීමට දැන් අවශ්‍යතාවයක් නැහැ දැන් if config කරත් වැඩ හරිද එතකොට ඔයාලට පුළුවන් පරණ කමාන්ඩ්ස් නැවිගේට් කරන්න මේ උඩ ඇරෝ බටන් එකට පරණ උඩ කමාන්ඩ්ස් වලට යන්න පුළුවන් සහ පල්ල ඇරෝ බටන් එකකින් කමාන්ඩ් නැවිගේට් කරන්න පුළුවන් ඒක මතක තියාගන්න එතකොට මම if config කියලා රන් කරගන්නවා if config කියලා රන් කරගත්තට පස්සේ මෙතන දෙනවා මම එතනට කනෙක්ට් කරලා තියෙන එක මොකදනට මේ එතනට කනෙක්ට් කරලා තියෙන එතකොට ඒක ගැන විස්තර ටික කියනවා සහ මෙතන ලූප් බෑක් එක කියන්නේ මගේ ලෝකල් හොස්ට් එක ගැන විස්තර ටික කියනවා හරිද එතකොට මේකේ තියෙන පළවෙනිම එක තමයි අපිට අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන මේ IP ඇඩ්‍රස් එක මේක ලෝකල් IP ඇඩ්‍රස් එක ලෝකල් IP ඇඩ්‍රස් එක කියන්නේ මේක නෙට්වර්ක් එක ඇතුලේ මාව අනන්‍ය අඳුර ගන්න පාවිච්චි වෙන IP ඇඩ්‍රස් එක අපි තව IP ඇඩ්‍රස් එකක් ගැන කතා කරනවා ඒක තමයි public IP ඇඩ්‍රස් එක මේකට කියනවා මේක ප්‍රයිවට් නැත්නම් ලෝකල් IP ඇඩ්‍රස් එක අරක public IP ඇඩ්‍රස් එක හරිද මේක ලෝකල් හොස්ට් මේක ලෝකල් හොස්ට් ලූප් බෑක් ලෝකල් IP ඇඩ්‍රස් එක කියන්නේ මේක ප්‍රයිවට් කියන්නේ ඒකම තමයි හරි එතකොට ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන වැදගත්ම දෙයක් තමයි MAC ඇඩ්‍රස් එක කියන එක හරිද මේක තමයි අපේ MAC ඇඩ්‍රස් එක හරිද එතකොට MAC ඇඩ්‍රස් එක කියන්නේ අපේ ඩිවයිස් එක අනන්‍ය වඳුන්වන ගන්න පාවිච්චි කරන ඇඩ්‍රස් එකට හරිද මෙතනදී ඇයි
IP ඇඩ්‍රස් එක සහ MAC ඇඩ්‍රස් එක කියන දෙකක් අවශ්‍ය වෙන්නේ. MAC ඇඩ්‍රස් එක කියන්නේ යුනික් ඇඩ්‍රස් එකක්. අපි ඒක පාවිච්චි කරන්නේ කමියුනිකේෂන්ස් වලට. ඒ කියන්නේ sannivedanaya කරන්න. sannivedanaya කරන්නේ අපේ neighboring machines. ඒ කියන්නේ අපේ මේ අපේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන මැෂින් කමියුනිකේට් කරන්න තමයි අපි MAC ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නේ. හැබැයි IP ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නේ අපි අනිත් මැෂින්ස් එක්ක ඉන්ටර්නෙට් එක through කමියුනිකේට් කරනවා. එතකොට ඔයාලට ඔය දෙකේ වෙනස ඔලුවට එන්නේ නැති කියලා මම හිතනවා. ඒ කියන්නේ MAC ඇඩ්‍රස් එක ඩිෆයින් කරනවා අපි කවුද කියන එක. ඒ අතරතුරේ IP ඇඩ්‍රස් එක අපි කොහෙද ඉන්නේ කියන එක ඩිෆයින් කරනවා. අන්න ඒ වගේ තමයි මේකේ අයිඩියා එක. එතකොට සූඩෝ කියන එක අපි මේන්ලි පාවිච්චි කරන අපිට ඉස්සලා ක්ලික් වෙච්ච තමයි සූඩෝ කියන එක. සූඩෝ කියන එක පාවිච්චි කරන්නේ අපිට යම් කිසි දෙයක් කරන්න අවශ්‍ය නම් ඇඩ්මින් ප්‍රිවිලේජස්. ඒ කියන්නේ රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් වගේ Windows වල අන්නේ ඇඩ්මින් ප්‍රිවිලේජස් එක ඇඩ්මින්ගේ ඇක්සස් එක කරන්න ඕන නම් අපි ඒකට සූඩෝ කියන කමාන්ඩ් එක පාවිච්චි කරනවා. එතකොට අපි ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑමින් මේ ethical hacking කරගෙන යනකොට අපිට හම්බෙන ගොඩක් කමාන්ඩ්ස් තියෙනවා ඇඩ්මින් ප්‍රිවිලේජස් ඕන වෙන සහ ඕන නැති වෙන. එතකොට අපිට මේ දෙක වෙන වෙනම අඳුර ගන්න පුළුවන් මොන ඒවටද ඇඩ්මින් ප්‍රිවිලේජස් ඕන වෙන්නේ කියලා. එතකොට දැන් හැම එකකටම හැම කමාන්ඩ් එකකටම sudo කියලා ටයිප් කරන එක පොඩ්ඩක් කරදර නිසා අපිට පුළුවන් කෙලින්ම sudo su කියලා ටයිප් කරාට පස්සේ කෙලින්ම ඇඩ්මින්ගේ මෙනු එකේ ඉඳන්ම වැඩ කරන්න. ඔයාලා sudo su කියන එක පළවෙනි පාර ටයිප් කරද්දී ඔයාගේ පාස්වර්ඩ් එක ඉල්ලයි. පාස්වර්ඩ් එක ටයිප් කරාට පස්සේ ඔයාලා ඉන්නේ මේ විදිහට පෙන්නනවා මේ root access එක හම්බ වෙලා තියෙන අපිට. එතකොට මේක පාවිච්චි කරලා එතනදී මම desktop එකට ගියොත් එහෙම cd අපි බලමු මොනවද තියෙන්නේ කියලා මෙතන. cd desktop ගිහිල්ලා ඊට පස්සේ cd folder එකට move වෙන්නම්. මෙතනදී මම admin privileges දාලා මම හදා ගන්නකොට නිකන් ෆයිල් එකක් sudo ඒ කියන්නේ මෙතන දැන් admin privileges කියද්දිම හදන්නත් පුළුවන්. මේකෙන් අයින් වෙන්නත් පුළුවන්. අපි මේකෙන් අයින් වෙලා හදමු. හරිද? මේ මෙතනදී අපි දැන් කරන එක ඔක්කොම admin privileges ඇතුව කරන දේවල්. එතකොට මම දැනට මේක පොඩ්ඩක් අයින් වෙන්නම් exit කියන එකෙන් ඉවුවට පස්සේ ඔයාලට පේනවා මම admin පැත්තෙන් අයින් වෙලා තියෙන admin privileges එක වැඩ කරන එකෙන් අයින් වෙලා තියෙනවා. එතකොට මම නිකන් sudo nano file 4.t බලමු මොනවද තියෙන්නේ කියලා මේක ඇතුලේ calls දැන් මම desktop එකේ ඉන්නේ. sorry desktop එකේ නෙමෙයි. මං ඉන්නේ home එකේ. එතකොට මම ආයෙ navigate කරගන්නවා. ඊට පස්සේ ආයෙ මෙතන folder කියන එකකට navigate කරගන්න. ඊට පස්සේ පොඩක් clear කරගමු මේක. ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ. sorry files කියලා file 3 එක විතරයි තියෙන්නේ. හරි මම ඔන්න ෆයිල් එකක් හදා ගන්නවා. sudo nano file 4.py කියලා. මෙතනදී මම ටයිප් කරගන්නවා print මේක py python file එකකින්ද this is an admin where හරිද? මේ දාලා control මේ සේව් කරන්න enter එක සේව් කරා control x එක quit වෙනවා. හරිද? දැන් මම මේ ෆයිල් එකම හරිද? nano file 4.py එවුවොත් යටින් වැටලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් file 4.py is unwritable කියලා. එහෙම වුණේ ඇයි? මොකද මේක admin එකෙන් ක්‍රියේට් කරපු ෆයිල් එකක්. admin privileges ඇතුව ක්‍රියේට් කරපු ෆයිල් එකක් නිසා මේක එඩිට් කරන්න admin privileges ඕනේ. එහෙම වුණොත් ඔයාලට කරන්න වෙන්නේ sudo කියලා ටයිප් කරා file nano file 4.py කියලා තමයි දෙන්න. එතකොට අර යට තියෙන warning එක අයින් වෙලා තියෙනවා. warning එක කියන්නේ කරන්න බෑ execute කරගන්න බෑ. දැන් execute කරන්න පුළුවන්. ඔයාලට කැමති දේ මේක edit කරලා මේක save කරගන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි අපිට basically කතා කරන්න තියෙන්නේ. එතකොට ඔය commands ටික අපිට වැදගත් වෙනවා. අපි ගොඩක් ඔය ifconfig එහෙම පාවිච්චි කරනවා. ඊට පස්සේ තව commands කීපයක්ම තියෙනවා. ඒ වගේ අපි ප්‍රැක්ටිකල් කරද්දිම අපිට commands ටික set වෙනවා.
ඔය ටික තමයි ඔයාලට මොනවා හරි ක්ලියර් නැති කොට සම්මා වේගෙන් කරා හරි ක්ලියර් නැති කොටසක් හරි තියෙනවා මට කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න. සහ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් දෙකක් තව මීට අමතරව සම්පූර්ණ තව කමාන්ඩ්ස් ගොඩක් එකතු කරපු පේජ් වෙබ්සයිට් දෙකක්ම දීලා තියෙනවා. ඒ වගේ විස්තරත් දාලා තියෙනවා. ඔයාලට ලේසියෙන්ම ඔයාලා දන්නේ නැති තව මොනවා හරි දෙයක් වැඩිපුර ඉගෙන ගන්නවා නම් අපිට බේසිකලි අවශ්‍ය ටික මම කතා කරේ. වැඩිපුර දේවල් තියෙනවා ඉගෙන ගන්නවා නම් ඔයාලට ගිහලා ඒව රිෆර් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ගිහලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔයාලට ඇයි උපරිම පැය භාගයක් වගේ ඔය ටික පල්ලෙහාට බලන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු ඉන්ෆර්මේෂන් ගැදරින් වලින්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.